එහෙනම් ඔන්න හැමදාම කියන වගේ පරණ ඒවාත් ඔක්කොම දාලා තින්නේ පිළිවෙලට බලාගෙන එන්න පුළුවන්. පුතාලා හැමෝම වෙනුවෙන් අද අරගෙන එනවා මේ වීඩියෝ එකෙන් 13 එක අභ්‍යාසයේ මොනවද පාඩම? විද්‍යාත්මක අංකණය නේද? වැටීම හා විද්‍යාත්මක අංකණය කියන එකේ එතකොට පළවෙනි ටික මම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාලා තින්නේ විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියලා තිර ටික පැහැදිලි කරලා උදාහරණත් එක්ක කිව්ව ටික මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක හදන්න හදනවා මම 13 එක අභ්‍යාසෙ. හරි නේද? එහෙනම් ඔන්න හැමදාම කියන වගේ පරණ ඒවාත් ඔක්කොම දාලා තින්නේ පිළිවෙලට බලාගෙන එන්න පුළුවන්. හරි. අපි එහෙනම් පටන් ගමු නේද? 13 එක අභ්‍යාසය විද්‍යාත්මක අංකණය. හරි නේද? ඒකේ පළවෙනි එක වගුවක් තියෙන්නේ. හරි ඉස්සෙල්ලා මම චුට්ටක් ආයි කියන්න විද්‍යාත්මක අංකණය කියලා මොකක්ද අපිට කරන් තියෙන්නේ? අපිට යාළුවා දීපු සංඛ්‍යාව නේද? මේක ලොකු ඉලක්කමක් වෙන්නත් පුළුවන්. පොඩි ඉලක්කමක් වෙන්නත් පුළුවන්. කියන්නේ බිංදුව දශම ගණන් වෙන්නත් පුළුවන්. ලොකු ගණන් මිලියන බිලියන ඒ වගේ ලොකු ගණන් වෙන්නත් පුළුවන්. පළවෙනි අභ්‍යාසයේදී අපි හදන්නේ ලොකු ගණන් ටික විතරයි. කියන්නේ මිලියන බිලියන දහස් ඒ වගේ ගණන් ටික තමයි විද්‍යාත්මක අංකණය ලියන්න හදන්නේ. එතකොට විද්‍යාත්මක අංකණය කියන්නේ මොකද්ද? 1ත් 10ත් අතර හෝ 1 හෝ 1ත් 10ත් අතර 1 වෙන්නත් පුළුවන්. 1යි 10 අතර ඉලක්කමක් වෙන්නත් පුළුවන්. එහෙම සහ 10 බලයක් විදිහට ලියන එක. හරි නේද? 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදිහට ලියන එක තමයි විද්‍යාත්මක අංකණය කියලා කරන්නේ. හරි. ඔන්න එහෙනම් පළවෙනි එකම වගුව ගහන්නේ උත්තර ටික මේ විදිහට ලියන්න පිළිවෙලට. හරි. ඒක ඔයාලට හොයාගන්න පුළුවන්. නැත්නම් මෙහෙම කරමු දෙක තුනක් ගන්නවා. තමයි අවුල් ගියෝ. ඔන්න හරිනේ. රයිට්. ඔන්න ඕම ඇතුලේ මම ලියාගෙන යනවා. එතකොට හරි. පළවෙනි එක යාලා දීලා දිනවා අපිට 48. මෙතනද ලියන්න දෙවෙනි තීරුවේ තියෙන්නේ 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාව වැඩි කිරීම 10 බලය. හරිනේ. ඒ කියන්නේ මේක ලියන්නලු 1 හෝ 1ත් 10ත් අතර ඔයාලට මම කියලා දුන්නා මේකෙදි පළවෙනි ඉලක්කම අතරවල ඩොට් එකක් තියන්න. නේද? පළවෙනි ඉලක්කම අතරිය දෙන 4.8 වැඩි කිරීම 10 සංඛ්‍යාවක්. ඒ කියන්නේ 10 බලයක් විදිහට ලියන්න. කියන්නේ 10 100 1000 ඒවත් එක ලියන්නලු. හරිද? එතකොට විද්‍යාත්මක අංකණය කියන එක තමයි මෙතනට එන්නේ. කියන්නේ යාළුවා දීලා දෙන්නේ එහෙම 4.8 වැඩි කිරීම 10 කීයද? 1. හරි නේද? 10 1. ඔන්න විදිහට හදාගෙන යන්න තියෙන්නේ. හරිනේ? බලමු ඊළඟට 8 තියෙනවා 99. 8 99 78. හරි කොහොමද තමයි දීලා තියෙන්නේ පළවෙනි ටික. ඒතකොට 8 කියන එක කොහොමද ලියන්නේ? මේක ලියන්නේ 8.0 නැත්නම් 8 කියලා ලිව්වත් කමක් නැහැ. හරි නේද? 8 වැඩි කිරීම කීයද එන්නේ? 10 කීයද? 10 10 දැම්මොත් කීයද එන්නේ? 80යි නේ. ඒක හරියන්නේ නැහැ. එහෙනම් මෙතන එන්නේ කීයද? 10 බිංදුව එන්නේ. හරි නේද? ඒකම තමයි මේකටත් එන්නේ 10 බිංදුව. හරිනේ? ඊළඟට 99 අපි ලියන්නේ 9.9. මොකද 1යි 10 අතර තියෙන විදිහට. කියන්නේ පළවෙනි ඉලක්කම අදාළ ඩොට් එක ගියාම හරි. මේක වැඩි කිරීම 10 1 නේද? එතනට එක දාන්න නැහැ නේද? මෙයාලා මේ කියන විදිහ හොඳ. මේ ටේබල් එකෙන් පුරවද්දී. මෙහෙම. එතකොට මෙතනට එන්නේ උත්තරේ 9.9 වැඩි කිරීම 10 1. හරිනේ? ඊළඟට 7.8 වැඩි කිරීම 10 7.8 වැඩි කිරීම 10 1. හරි නේද? 7.8 වැඩි කිරීම 10 1. ඊළඟ සෙට් එක ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා මෙතන නේද? ටේබල් එකේ බලනවා පොතත් එක්ක 548. එයාලා කරලා දීලා තියෙන එක 548. මේක ලියන්න ඕනේ 1යි 10 අතර. ඒතර පළවෙනි ඉලක්කම ඇරියා 5.4 වැඩි කිරීම කීයද? 100 නේද? එතකොට මේක දශම ස්ථාන දෙකක් යන්න බෑ මේ. 100න් වැඩි කරොත් තමයි ආයේ මේක හැදෙන්නේ. ඒතර ඒක අපි කොහොමද ලියන්නේ? විද්‍යාත්මක අංකණය. 5.48 වැඩි කිරීම 10 2. 100 කියන්නේ 10 2. අන්න එහෙම ලියනවා. 10 බලයක් විදිහට ලියනවා. හරි නේද? ඕක තමයි විද්‍යාත්මක අංකණය කියලා කරන්න කියන්නේ. බලමු ඊළඟ උදාහරණ 3. 999 401 වගේක් තියෙනවා නේද? 111. හරි ඔන්න ඔහොම. ඊළඟට මෙයා ලියන්න පුළුවන් 9.99 වැඩි කිරීම 100 9.99 වැඩි කිරීම 100 කියන්නේ 10 2. හරිනේ? 4.01 වැඩි කිරීම 100 4.01 වැඩි කිරීම 10 2. හරි නේද? 1.11 වැඩි කිරීම 100 1.11 වැඩි කිරීම 10 2. ඔන්නෝම ලියන්න තියෙන්නේ. හරිනේ? තව සෙට් එකක් තියෙනව නේද? මම ඒකට මේ උඩ ටික මකලා මේකම ගන්නවා. මේ ඉලි කැලි ටිකම අපිට ගතහින්
නේද? මෙන්න මේක ගයින් කරලා අංක 2 පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. හරි කෙලින්ම විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා කියන්නේ පළවෙනි එක තියෙන්නේ කීයද? 200. මේවා ලියන්න පුළුවන් කොහමද? 2 වැඩි කිරීම 10 2 එච්චරයි. හරි නේද? v 254 154. එයා ලියන්න පුළුවන් 2.54 වැඩි කිරීම 10 2. මෙතනින් ඉලක්කම් 2 කියන්නේ 2. හරිද? මෙතන ඩොට් එක තියාගත්තොත් බිංදු 2. ඒ හින්දා 2. ඊළඟට c 10 10. මේක ලියද 1.01 වැඩි කිරීම 10 කීයද? මෙතන තියෙන්නේ 1 2 3 3 දෙනෙක් වෙනවා. එහෙනම් 10 3. හරි නේද? d 52යි 90. 5.2.9යි වැඩි කිරීම 10 3. හරි නේද? ඩොට් එකෙන් පස්සේ ඉලක්කම් 3නේ 10 3. එච්චරයි. e 743යි බිංදු 2. 7.43යි වැඩි කිරීම කීයක් තියෙනවද? 10 4 10 4 10 4. හරිනේ? මේක ගයින් කරලා තමයි ඊළඟ ලියන්න වෙන්නේ. සයිඩ් මැදින්. හරිද? ඒක ගයින් කරමු නේ. පස්සේ F එක F වල තියෙනවා 340.3. මේ කියන්නේ 3.4 වැඩි කිරීම 10 කීයක් වෙනවද? 3යි 4යි 5ක් වෙනවා. 10 5. G 5යි 81යි 200. හරි 6.5 8යි 1යි 2යි ඉලක්කම් දෙන්න ඔක්කොම ටික ගන්න ඕනේ. 6.5 8යි 1යි 2 වැඩි කිරීම 10 6 ඇතරියාම 3යි 6 වෙන 10 6. H 7.3යි 4. 7.3යි 4. ඒකේ එතකොට ආයෙ දැන් කියන්නේ ගන්න නෑනේ පළවෙනි ඉලක්කම අතහැරලා ඩොට් එක තියලා තියෙන්නේ ඉතින් 7.3යි 4 තමයි. වැඩි කිරීම 10 බිංදුව. ඒකෙන් ඕනේ වැඩි වෙන්නේ. එතකොට මේක මෙන්නේ 10 එක හරි දැම්මොත් අපි මේක 73 වෙනවා. හරි නේද? 18.5 18.5 එතකොට එන්නේ 1.85 වැඩි කිරීම 10 කීයද? 18.5 තියෙන්නේ නේ. ඔව් එතකොට මේකෙන් කීයද? එකක් දැන් ඩොට් එක මෙතනට තියෙන්න ඕන. මම මෙහෙට දාලා එතකොට ආයෙත් එකක් එන්න ඕනේ නේද? ඒ කියන්නේ 10 1 18නේ මට ඕනේ 18 ගන්නනේ. මම මෙතනට හැබැයි හැම වෙලේම පළවෙනි ඉලක්කම ඇතැරලා තමයි ඩොට් එක දෙන්නේ. එතකොට හරියට පළවෙනි ඉලක්කම එක ඇතැරලා ඩොට් එක තිබ්බා. හැබැයි ඩොට් එක එන්න ඕනේ මෙතනට 18.5ට. එතකොට කරන් තින්නේ තව එකක් ඉස්සරහට ගත්තා නම් ඇති එකක්. එතකොට මේකෙදි එහෙම අයම කිව්වොත් අවුල් නැහැ. එතනින් තියෙන්නේ එක ඉලක්කමයි නේද? 18.5. ඊළඟ එකත් බලන්න. 715යි දශම 8 මේ කියන්නේ කොහොමද? 7.1.5යි 8 වැඩි කිරීම 10යි කීයද? කියන්නේ ඩොට් එක මම ගත්ත මෙතනට ඒක හරි. ආයෙ මට රියලි මෙතනට ඕන ගන්න. ඒතකොට 1යි 2යි 10 2. හරි නේද? 10 2. එච්චරයි. දැන් 10 3ක් විතර ගත්තොත් ඩොට් එක මෙතනට එනවා. ඒතකොට මේක 7000 ගණක් වෙනවනේ. තේරුණානේ? එහෙම හිතුවනම් හරි. මෙතන තිබ්බා 1යි 2යි ගන්න ඕනේ. එහෙනම් 10 2. ඊළඟට අංක 3. ඒක බලන්න මොනවද කියන්නේ කියලා. ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහත් දැක්කේ. එම කරුණු වලට අදාළ සංඛ්‍යා විද්‍යාත්මක අංකයෙන් දක්වන්න. විදුරුතලාගල කන්දේ උස මීටර 2524යි. කියන්නේ අපිට කියන්නේ 2524 කියන එක අර විද්‍යාත්මක අංකයෙන් ලියන්නේ කියලා. 1.5 2.4 වැඩි කිරීම 10 3. එච්චරයිනේ. සිංහරාජ වනාන්තරයේ වර්ග බලය හෙක්ටයාර 9300යි. 9300 9.3 වැඩි කිරීම 10 3 නේද? මේ 1 2 3. හරිනේ? මහවැලි ගඟේ දිග කිලෝමීටර 335යි. 335යි 3.35 වැඩි කිරීම 10
2 එකත් හරි. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610යි. 65610යි. 6.561 අපි බිඳුව ගන්න නැහැ නේ. 10 කීයක් කියනවද? 4. 10 4. ඔන්නෝම හරිම ලේසි එකක් තියෙන නේද? එතකොට ටටක් ගාලා හදාගෙන යන්න පුළුවන්. දිගට ටිකක් බලලා මේකත් එක්ක බලා ගන්න. එතකොට ගන්න වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එහෙනම් තව තියෙන අභ්‍යාස ගොඩක් නේ. ඒ ටික ඉස්සරහින් දාගෙන යන්න. ඔහොම බලාගෙන එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා බලන්න කියලා. මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි හම්බෙමු ආයේ අලුත් වීඩියෝ එකකින් මේක මෙතනින් ඉවර කරනවා.